සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා. අද අපි යන්නේ ට්‍රින්කෝ ගමනේ අපේ නවාතැන වුණු එයා ෆෝස් මාබල් බීච් රිසෝට් එකට. ඇත්තටම හරිම ලස්සන පරිසරයක පිහිටලා තියෙන මේ රිසෝට් එකට අපි එනකොට නම් හවස 5 විතර වුණා. බීච් එක ළඟින්ම තමයි අපේ රූම් එක තිබුණේ. ඉතින් මේ තියෙන්නේ එදා දවසේ අපි නැවතුණු රූම් එක. මාබල් බීච් කියන්නේ ත්‍රිකුණාමලයේ කින්නියාපාරේ පිහිටලා තියෙන සුන්දර වගේම පිරිසිදු වෙරළ තීරයක්. හොඳට ඉර එළිය වැටෙන පැහැදිලි දවසක ජලය මතු පිට හිරිකරුඬ වගේ බලා ගන්න පුළුවන් හින්දා තමයි මාබල් බීච් කියලා නම දාලා තියෙන්නේ. පිරිසිදු වැලි තියෙන වෙරළක් හින්දාත් වර්ණවත් මාළු රංචු විශාල විදිහට බලා ගන්න පුළුවන් හින්දාත් මේ වෙරළ තීරය පිහිනීමට වගේම ස්නෝක්ලින් වලටත් ඉතාම ජනප්‍රියයි. ඉතින් ඔයාලා ස්නෝක්ලින් වලට කැමැත්තෙන් එන කෙනෙක් නම් මේ රිසෝට් එකෙන් කලින්ම කිට් එකක් වෙන් කරගන්න ඕන. මේ සම්පූර්ණ මාබල් බීච් එකේම කළමනාකාරීත්වයේ තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ. නොගැඹුරු ඒ වගේම ගොඩක් ආරක්ෂාකාරී මුහුදක් තමයි තියෙන්නේ. ඉතින් එදා දවසේ ගොඩක් රෑ වෙනකන් අපි බීච් එකේ කාලය ගත කරා. එදා දවසේ අපි ඩිනර් වලට යනකොට රෑ 8 විතර වුණා. ලොකු බුෆේ එකක් නම් තිබුණේ නැහැ. ඒ වුණාට මම විශේෂයෙන්ම කියන්න ඕන බුෆේ එකේ කෑම මැච් කරලා හරිම රසවත්ව හදලා තිබුණා. අපි ඩිනර් අරන් එනකොට අපිට බීච් එක බලා ගන්න පුළුවන් උනේ මෙන්න මේ විදිහට. නැගෙනහිර වෙරළේ ඉර උදාවේ තියෙන ලස්සන බලන්න අපි පහුවදා උදේ නැගිට්ටේ 5:00 විතර.
උදේම ටිකක් මේ වෙරළේ ඇවිදලා අපි බ්‍රෙක්ෆාස්ට් වලට යද්දි 8 විතර වුණා. උදේ කෑමත් හරිම රසවත් විදිහට තිබුණා. ඒ වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් තමයි හිටියේ. අපිට මේ රිසෝට් එකට එන්න half board per person 11,000 වගේ ගියා. ඉතින් මේ පරිසරයත් එක්ක හිතනකොට ඊට වඩා වටිනාකමක් අපිට ලැබුණා කියලා හිතනවා. ඉතින් මේ මාබල් බීච් එකේ උදේවරුව ගත කරලා අපි 11ට විතර චෙක් අවුට් වුණා. ඊළඟට අපි ආවේ කන්‍යා උණුවතුරලින් බලන්න. අපිට එන ගමනේදී හම්බුණ වාන් දමන කන්තලේ වැවත් බලාගෙන අපි ආයෙත් අපේ නවාතැන පොළොන්නරුවට ආවා. ඉතින් අද දවසේ වීඩියෝ එක බලන්න එකතු වුණ ඔයාලා හැමෝටම ස්තුතියි.